Because of the city, your voice cuts through the chaos. Tester testing and welcome to the city. A mic that blends into your world. Introducing DJI Mic Mini 2. ඉතින් ඔයාලා කන්ටෙන්ට් ක්‍රියේෂන් කරන කෙනෙක් නම් ඔයාලට නැතුවම බැරි දෙයක් තමයි හොඳ මයික් එකක්. ඉතින් ඔයාලා මයික් එකක් ගන්නකොට වයර්ලස් මයික් එකක් ගන්න හිතනවා නම් ඒකනු DJI වයර්ලස් මයික් එකක් ගන්න හිතනවා නම් ඔයාලට මේ වීඩියෝ එක අද ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ දවස්වල දැන් ටික දවසකට කලින් DJI mic family එකට අලුතෙන් එකතු වුණා DJI mic Mini 2 කියන මයික් එක. ඉතින් ඇත්තටම මේ මයික් එක ගැන තමයි අද මම කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලා ගොඩක් අඩු මුදලට මයික් එකක් DJI වලින් ගන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේක ගොඩක් වටිනවා. ඉතින් මේ ගැන සේරම දේවල් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න යනවා. ඒ වගේම ඔයාලා අලුතෙන් මයික් එකක් DJI වලින් ගන්නවා නම් ඒ මයික් එකද ගන්න හොඳ. එහෙම නැත්නම් DJI mic Mini 2 මයික් එකද ගන්න හොඳ කියලා මම මේ වීඩියෝ එකෙන් කියනවා. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක මම නොහැරම් බලන්න. ඉතින් අපි වැඩි කතා නැතුව ගිහිල්ලා බලමු. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate, සාමාන්‍යයෙන් DJI mic එකක් ගන්නකොට සාමාන්‍යයෙන් කතා කරන්නේ DJI ලගේ official mic දෙක තමයි DJI mic 2 සහ mic 3 කියන. ඉතින් මේ දෙක mini එකක් නෙමෙයි mic 2 සහ mic 3 එක. ඉතින් මේ දෙකක් සාමාන්‍යයෙන් ඔයාලා ගන්න ගියොත් ඔයාලට සාමාන්‍යයෙන් වෙනවා 1,30,000ක්, ලක්ෂයක්, 1,15,000ක් වගේ මුදලක් ගෙවන්න. ඉතින් ඒක නිසා මේ DJI ලගේ සමාගමෙන් අලුතෙන්ම නිපදවපු DJI Mini 2 කියන mic එක බජට් විදිහට තමයි නිපදලා තියෙන්නේ. මේ එතකොට මේක ගොඩක් දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අඩු මුදලට mic එකක් හොයන කෙනෙක්ට තමයි මේ DJI ලා මේ mic එක හදලා තියෙන්නේ. ඉතින් මේ mic එක හදනත් එක්කම මේකට තව ඇඩ් වෙලා තියෙන ගොඩක් විශේෂතා කිහිපයක්. ෆීචර් එකක් විදිහට ගන්න පුළුවන්. මේකේ ඩිසයින් එක ගත්තොත් මේකේ ඩිසයින් එක white color පොඩ transparent විදිහට තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා. ඉතින් ඒකේ අපිට ඉස්සරහින් faces දාන්න පුළුවන්. ඉතින් මේක මැග්නට් විදිහට හදලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් එන්නේ සුදු පාට එක. ඉතින් ඒ සුදු පාට faces එක අයින් කරලා අපිට තව faces 12ක් තව අමතරව ලැබෙනවා. ඉතින් අපේ ඇඳුමේ පාටට faces එකක් දාලා අපිට මේක වෙනස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. DJI mic එකට ඇවිල්ලා තියෙන EQ update ගැන කිව්වොත් සාමාන්‍යයෙන් කලින් DJI mini mic 1 එකට තිබ්බේ නෑ EQ update කිහිපයක්වත්. ඉතින් සාමාන්‍ය mic එකම හම්බෙන්නේ. ඉතින් ඒ විදිහට ඒ quality එකට අපිට edit කරගන්න app එකට දාලා අපිට edit කරගන්න වෙන sound එක. ඉතින් සාමාන්‍ය mic එකකට කිසිම එහෙම EQ update එකක් නෑ. ඉතින් අපි ඒක edit කරගන්න ඕනේ. ඉතින් ඒ DJI ලගේ mic 3 එකට ඇවිල්ලා තිබ්බ EQ update ටිකක් ඒ වගේ DJI mini mic 2 එකට EQ update 3ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ තුන ගැන කිව්වොත් standard, rich, bright කියලා විදිහට තුනක් තියෙනවා. ඉතින් එතන මේ තුනෙන් වෙන්නේ අපි මොකක් හරි වීඩියෝ එකක් රෙකෝඩ් කරනවා. අපි ඊට පස්සේ අපි රෙකෝඩ් කරන app එකට දාලා අපි mic එකේ ඒ කියන්නේ sound එක වෙනස් කරගැනීම ඕනේ නැහැ. ඉතින් මේකෙම වෙනස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් සමහර කට්ටිය දන්නේ නැහැ sound එක adjust කරගන්න විදිහ, එක විදිහට හදන විදිහ. ඉතින් මේක ඇත්තටම ගොඩක් ලොකු අවස්ථාවක්. ඉතින් අපිට මේ mic එක තුලින්ම අපේ EQ update එක ලැබිලා තියෙන නිසා. ඉතින් fast charging ගත්තාම mic 3 එකේ තිබ්බ අපිට විනාඩි 5ක් charge කරලා පැයක් මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා හැකියාවක්. ඉතින් මේකමත් ඇවිල්ලා තියෙනවා DJI Mini 2 කියන mic එකටත්. ඉතින් අපිට එතකොට විනාඩි 5ක් charge කරලා අපිට පැයක් තිස්සේ මේකෙන් recording time එකක් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි charging time එක ගත්තොත් අපේ 3 mic එකේ තියෙන්නේ අපිට විනාඩි 90ක් charge කරාට පස්සේ තමයි අපිට මේක සම්පූර්ණයෙන් full charge වෙන්නේ. ඉතින් ඇත්තටම මේ 2 කියන mic එකේ විනාඩි 70ක් charge කරාට පස්සේ මේක සම්පූර්ණයෙන්ම full charge වෙනවා. ඉතින් ඇත්තටම මේක ගොඩක් වාසි විනාඩි 70ෙන් මේක full charge වෙන නිසා. ඒ වගේම මේකේ කට්ටිය කියන විදිහට විනාඩි 20ක් charge කරාට පස්සේ system එකත් full charge වෙනවා කියලා කියනවා. අපිට mobile එකට කෙලින්ම සම්බන්ධ කරන්න පුළුවන් හැකියාව මේකෙන් ලබා දීලා තියෙනවා. ඉතින් ඇත්තටම අපිට මේකට වෙනම පොඩි clip එකක් වගේ එකක් දීලා තියෙනවා. ඉතින් ඇත්තටම ඊට පස්සේ අපිට මේක පාවිච්චි කරලා අපිට මේ mic එක කෙලින්ම mobile phone එකට connect කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඇත්තටම මේක අපිට ලොකු වාසියක්. ඉතින් හැබැයි මේක අපිට මේ mic එක ගන්නකොට ලැබෙන්නේ නැහැ. අපි පස්සේ වෙනම තමයි මේක ගන්න ඕනේ. ඉතින් අතන මේක ගත්තට පස්සේ මේක අනික් mic වලටත් connect වෙන්න පුළුවන් විදිහට තමයි මේ mini 2 එක හදලා තියෙන්නේ. ඉතින් අතන මේ receiver මේ පොඩි කෑල්ල ගත්තට පස්සේ අපිට අපේ mic එක phone එකට කෙලින්ම connect කරගන්න මේ හැකියාවක් තියෙනවා. මේක තමයි magnet clip attach කියන එක. ඉතින් අතන මේකෙන් අපිට කරන්න පුළුවන් අපේ mic එක magnet එකක් විදිහට තමයි ක්‍රියාත්මක කරන්නේ. ඉතින් අපිට ඊට පස්සේ මේ mic එක ගලවලා ආපහු සම්බන්ධ කරගන්න මේ හැකියාව තියෙනවා. මොකද magnet එක නිසා එගෙන අපිට මේ mic එක ගලවලා rotate කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. rotate කරගෙන ආවෝ plug කිරීමේ හැකියාවක් තියෙනවා. මේක magnet එකක් තියෙන නිසා.
ඉතින් මේ වටික තමයි මේ මයික් එකට අලුතෙන් වෙන මයික් වලට වඩා හම්බෙලා තියෙන අලුත් ඒවා ටික. ඉතින් අපි දැන් බලමු මයික් මිනි 1 එක සහ මයික් මිනි 2 කියන එක දෙක සංසන්දනය කරලා. ඉතින් එතන මේ දෙක සංසන්දනය කරාට පස්සේ ඉතින් අපිට ලැබෙන ප්‍රතිඵලය තමයි ඉතින් මයික් මිනි 1 එකේ ඉතින් සම්පූර්ණ ෆුල් charge එකෙන් පැය 48ක් වැඩ කරන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේම මයික් මිනි 2 එකෙනුත් එහෙම වගේම ප්‍රමාණයක් තමයි වැඩ කරගැනීමේ හැකියාවක් තියෙන්නේ. ඒ වගේම මේකේ පොද පරාසය ගත්තොත් පරාසයත් කනෙක්ට් වෙන මීටර 400ක් දුරට මිනි 1 එකේ මිනි 2 එකෙත් ඒ ගානම තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මිනි 1 එකේ තව ගත්තොත් අපිට පුළුවන් තව මේක කිසිම මාධ්‍යයකට සම්බන්ධ නොකර වැඩ ගන්න බෑ. ඉතින් ෆෝන් එකකට හරි සම්බන්ධ කරලා තමයි වැඩ ගන්න ඕනේ. ඉතින් මිනි 2 එකත් එහෙමමයි කිසිම දෙයකට සම්බන්ධ නොකර වැඩ ගන්න බෑ. ඉතින් ෆෝන් එකකට හරි සම්බන්ධ කරලා තමයි වැඩ ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔය දේවල් ටික තමයි මයික් මිනි 2 එක ගැන කියන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම ඔයාලත් DJI මයික් එකක් තෝරගන්න හිටපු කෙනෙක් නම් ඉතින් මේ මයික් එක මම ඔයාලට හොඳයි කියලා පර්චේස් කරනවා. ඉතින් ඇත්තටම මේ මයික් එක ගොඩක් හොඳයි. ඉතින් ඔයාලා වයර්ලස් විදියට වැඩ කරන්න කෙනෙක් නම් ඉතින් DJI බජට් එකකට මේකට සුපිරියට වැදගත් වෙනවා. ඉතින් අද වීඩියෝ මම ඔයාලට මෙච්චර ගෙනියන්නේ. ඉතින් ඔයාලට සුබ දවසක්. අලහමඩෝ bye guys subscribe කරන්න. අලුත්ම ටෙක් ගැජට් එලියට ගමු අපි අන්බොක්ස් කරලා රිවිව් එක දෙන්නම් සැරෙන් software update අලුත් දේ follow කරන් දැනගන්න ඕන හැමදේම එකම තැනින් එන්න IC Bro ශ්‍රී ලංකා එක එකතු වෙන්න එන්න IC Bro ශ්‍රී ලංකා subscribe කරන්න